ආයිබෝවන් කොහොමද ඔයාලට? ඔන්න අදත් මං ආවා තවත් වීඩියෝ එකක් ඔයාලත් එක්කලා ෂෙයා කරගන්න. අද මම යන්නේ මෙහි තියෙන හાર્ඩ්වෙයාර් එකකට. හැබැයි හાર્ඩ්වෙයාර් එකක් කිව්වට මේකේ හાર્ඩ්වෙයාර් එකකට වඩා අපි හිතනවට වඩා එහා ගිය ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මල් පැලවල ඉඳලා ගේ ඇතුළේ තියෙන හැම බඩුවක් වෙනකම්ම හැම ආයුධයක් වෙනකම්ම ඒ හැම එකක්ම තියෙන තැනක්. ඉතින් ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. මොකද අපි ලංකාවේ වගේ නෙමෙයි මෙහි සමයකෙන්නේ. දැන් සමයකට මිනිස්සුන්ට ඇස්ති වෙනවා ස්ප්‍රින් එක. ඔයාලා දකින්නේ පොහොර සහ පස්. ඉතින් ඔය දෙක මේ දවස්වල හරියට තියෙනවා. ඊට අමතරව මං ගියේ මල් පැල බලන්නත් එක්කලා එළවලු පැල බලන්නත් එක්කලා. හැබැයි මෙතනදී මල් පැලවත් එළවලු පැලවත් තාම දාලා නැහැ. ඔයාලා දකින්න ඇති අපි ගොඩක් සීතලේ යන්නේ. මොකද එදා ගොඩාක් සීතලයි උණගයි. නොහිතපු විදිහට සීතල තිබ්බා එදා දවසේ. ඔය තියෙන රෝස පැල මෙහි සීතල රෝස පැල තමයි ගොඩක් හදන්නේ. ඔය මං දැන් ඔයාලට පෙන්නන්නේ ඔය එළිය රැප් දාලා තියෙන්නේ ඔය ඔක්කොම මල් පැලයි එළවලු පැලයි දාන්නේලා. ඉතින් අපි ඇතුළට ටිකක් ගිහිලා බලමු. මේ පැල වලට පේනවනේ කොළ නැහැ තාම. ඉතින් හදිස්සියේ ආපු නිසා ඒත් මම ආය දවසක එනවා ඔයාලට මේක පෙන්නන්න. මං ආපු නිසා මම මෙතනින් පුංචි කෝමාරිකා පැලයකුත් ගත්තා. මොකද මගේ ළඟ තිබ්බ එකක් ඒක අයින් මැරුණා. ඉතින් ඒක නිසා ආයෙ මට හිතුණා අලුත් පැලයක් ගන්න ඕන කියලා. බලන්නකෝ අපි දැන් ඇතුළට ගියාම කොච්චර බඩු තියනවද කියලා මේක ඇතුලේ. දැන් මේ තාම පැල නැහැ. ඉතින් පැල තව සතියක් දෙකක් වගේ යද්දි අනිවාර්යෙන් පැල ගොඩාක් දානවා. ඉතින් ඇත්තටම මෙහි අය ගොඩාක් පැල හිටවන්න පුළුවන් චූටි ඉඩකඩවල. මේ බලන්නකො ඇතුලේ මල් දාලා තියෙනවා. මෙතන ගොඩක් තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් හිටන් ගොඩක් තියෙනවා. ඉතින් මේ බලන්න ගාඩේනියා. ඇත්තටම අපි ලංකාවේ කොච්චර ආසාවෙන් හිටවන පැලයක්ද නේ. අනිත් එක ඕකීඩ්. මම නම් ගාඩේනියා වලට තමයි ගොඩක් ආස. හැබැයි ඉතින් මේවා මට නම් අපි ඉන්න අපේ ගේ තියෙන තැනත් එක්කලා අපිට හිටවන්න බැහැ වුණා. ඉතින් ඒක නිසා මං ඒවා ඉතින් ගන්නේ නැහැ. ඒත් මං අද ඔයාලට පෙන්නන්න ආවේ ගොඩාක් පැලයි. අනිත් එක අපි මේ කියතකුත් හොයාගෙන ආවේ. ඉතින් මේ කියතත් හොයන්න යන ගමන් තමයි හිතුනේ ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ බලන්න තියෙන බඩු ගෙදරකට ඕන කරන හැම බඩුවක්ම හැම දෙයක්ම මෙතන තියෙනවා. ඇමරිකාවට අලුතෙන් ආපු අය මොනවා හරි මේ වගේ බඩු මොන හරි අවශ්‍ය නම් ඇත්තට මේ එන්න ඕන හෝම් ඩිපෝ එකට. ඉතින් අපිත් මුලදී දන්නේ නැහැ. පස්සේ තමයි ඉතින් දැනගත්තේ අපිට ඕන කරන මේ වගේ බඩු ගෙදරට ඕන කරන ආයුධ එතනින් ගියාම උපකරණ ඒ හැම එකක්ම වත්තට ඕන කරන ඒවා ඒ හැම එකක්ම තියෙන මෙතන. ඉතින් ගොඩක් අය මෙතනට එනවා සමයක කිට්ටු වෙද්දී. ඉතින් මේ බලන්න අපි මේ කීයත් හොයන්නේ. තාම මේ කීයතක් හරියට හම්බුන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ කීයතනේ. අපේ ඔළුවේ තියෙන ලංකාවේ කීයතනේ. ඉතින් අපි ඒක නිසා වටයක්ම දැම්මා කීයත් හොයන්න. හැබැයි කීයත හොයන ගමන් දැක්ක ගොඩාක් ආයුධ ගොඩාක් උපකරණ ගෙදරට ඕන කරන හැමදේම මෙතන තියෙනවා. ඉතින් මේ බලන්න හෝස් එකේ ඉඳලාම හෝස් එක සෙට් කරන කෑලි ටැප් ලයින් වලට ඕන කරන කෑලි හැම එකක්ම මෙතන. ඇත්තටම ගියාම මට නම් මේවා ගැන ලොකු දැනුමක් නැහැ. මේ බලන්න සවල් ඉතින් ගියාම වගා කරන දේවල් මෙතන ඔක්කොම තියෙනවා. උදැල්ල ඉඳලාම තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන ඒ උපකරණට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට හැඩ වෙනස් ඒ වගේවත් තියෙනවා. මේ තියෙන අපි සීතට මේ සමහර අය දර පාවිච්චි කරනවනේ. මේ ඒ අයට ගන්න ඉතින් දර කෑලි කපලා බලන්නකො තියෙන විදිහ මේ පිළිවෙලට ලස්සනට මෙහෙම හදලා තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර
ඔච්චර පිළිවෙලද කියන්නේ. මෙතනින් යහට තියෙන්නේ අපේ එළවලු කපන්න තියෙනවා. ඒකටත් පර්මිට් ගන්න පාස් පොහොර අර පැත්තේ තියෙන පොහොර මේ ඔක්කොම තියෙන පොහොර જાති අපිට දැන් පොහොර ඕනේ නැහැ. ඒක නිසා මේ මෙතනින් යහට තියෙන මේ ඔක්කොම එන්නේ බෝංචි අතුවල ඔක්කොම තියෙනවා. එකක් නෑන තියෙනවා කැරට් කොරියන්ඩ වෙන්න ඕන මේක කොත්තමල්ලි දැන් පාසල ඉද දන්නේ ඒක මට දන්නේ මේ ඔක්කොම තියෙන්නේ සුක්කීනි જાති දෙනිය කෝන් තක්කාලි මේවත් හොඳයි. මේවා නම් මං ගිය පාර ගත්තේ පැල. මම මේ ඇට ගන්න. මොකද ඇට ගන්න ගත්තහම කාලයකදී මටත් මතක නෑ මොනවද මේ කියලා. මේ ඕක්‍රා වණ්ඩක්ක මේ බලන්නකො මේ ඔක්කොම ඩොලර් 2.99 මේක පැකට් එක 2.99 මේ ගොඩාක් අය මේවා ගෙනියලා හිටවනවා. මේ පුංචි ඉඩක් තියෙන්නේ ලංකාවේ වගේ අපිට ලොකු ඉඩවල් නෑ. හැබැයි මේ පුංචි ඉඩේ ගොඩාක් දේවල් ඊට ඕන නේද. මේ අන්න තියෙනවා. මම නම් මේකක් තියෙනවා. ඒත් මම අද එකක් ගන්නවා මෑ දම්පාර මෑ එක. මේ බලමු මේ try එකක් දීලා බලනවා. මේක ඉස්සෙල්ලා මම මේ වගේ අරගෙන තියෙනවා. මේ ඇමරිකාවට ආපු මුල ආසාවට මේ ඔක්කොම ගත්තා. ඒ වුණාට මට එකක්වත් හරියට කරගන්න බැරි වුණා. මේ පාර උන්න ආයි වැඩි ගන්න. මේ පැල තමයි ගන්න ඉන්නේ. මේ ඇට જાති නම් මම ගන්නෙ නැහැ. මේක විතරයි ගන්නෙ. මේ තියෙන සන්ෆ්ලවර් මේව නම් හරියට මෙහි පැලවෙනවා. මේ මට ප්‍රශ්නේ තියෙන්නේ මට ඉඩ කඩ නැති කම. ඉතින් මං තීරණය කරලා ඉන්නේ පෝච්චි වල කරන්න. මං වලට බඩුවක් පෙන්නන්න මේ බලන්න මොනයි කියලා දීතන්නේ මම පොලේ දැක්කම යඳුර ගත්තේ. කිරියලනේ. අලේ බලන්න. මේ කිරියල හරිද? ගාන බලන්න. ඩොලර් 14 යනවට. ගිනි ගාන. ගිනි මේ තියෙන්නේ අල. මම දැන් අද හිතාගෙන මාවෙ ගන්න. අල රතු පාට අලේ. අතගින ඔච්චර තියෙන සුදු පාට අලේ. ඒ සුදු පාට අලේ. ගන්න අලවල චූටි මේවා දාලා තියෙන මොනවද කුරුවිය. චූටි පැල. දාලා තියෙන්නේ. ඒක අල මම හිතන්නේ මේකේ තියෙන අලගෙඩි දාලා සමහර විට අලගෙඩි 5යි තියෙන්නේ. අලගෙඩි 5යි තියෙන්නේ. නෑ 5ට වඩා වැඩි නෑ 5යි තියෙන්නේ. අල තියෙනවා. මේක මම ගන්නවා. බලන්න ලුණු. ලුණු මේක පැලවෙනවා. මේක පැලවෙනවා. මේක මේ මම ඊට ඉස්සර ගිනියලා හිටවලා තියෙන්නේ. ඒත් ඒ ගන්නවා තමයි. තව තියෙනවා නේද ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි තියෙන ඒවා නම් මම ගන්න. මම ළඟ තියෙනවා සුදු ස්ට්‍රෝබෙරි තියෙනවා. මේවා මම ගන්න නැත්තේ මට ඉඩ නැහැ. මේවා හිටවන්න. මල් මේට જાති හිටවන්නත් ඉඩ නැහැ. අපේ ගෙදර ඒක නිසා මම ඒව ගන්න. මේ කොහොම තියෙන්නේ මල් જાති. මේ බාන්නේ මෙතන මිදි පැලක් තියෙනවා. මං ගිය පාර මිදි පැලයක් ගිහලා හිටෙව්වනේ හරි ගියේ නෑ අප්පා. ඩොලර් 15කට ගත්තා. මේ පාර මේ 10.98යි. 10.98යි. පේනවා නේද මගේ කටහඬට වෙලා තියෙන දේ. එළිය සීතයිනේ. ඒකයි ගොඩක් උණගයි ඒව නිසා කටහඬ බෙවුලනවා නිකන් හිම්පිරිසා වැදිලා වගේ. ওই තියෙන ඇතුලේ පැල අර ඒකට එළියට දාන්න බෑ තාම. ඒක නිසා ඊට උරුත්තු දෙන පුංචි පුංචි පැල තමයි දාලා තියෙන්නේ. ඇතුලේ. අනිත් එක පැත්තකින් තියෙන සම්පූර්ණ පස් පැකට් තියෙන්නේ. බලන්නකෝ. ඔතන ගොඩක් වෙලාවට මෙහි තියෙන දෙයක් තමයි මේ කාලෙට පොඩ්ඩක් දැන් මේ දවස්වල ගිහලා ඔය තියෙන පැල ගණන් ටිකක් අඩුයි. හැබැයි තව සති දෙක තුනක් යද්දී මේවල ගණනුත් වැඩි කරනවා එලා. ඉතින් පංගුවක් වෙලාවට මේ කාට ගිහිලා ගන්නවා මම රෝස පැල එහෙම ගත්තා ඔය වගේ ගිහිල්ලා.
මේ බලන්න ඔක්කොම දැන් තියෙන්නේ ඔය කොළ නැතුව තියෙන්නේ බ්ලූබෙරි පැල, ඇපල් පැල, පියාස් පැල, ඔය වගේ පැල ගොඩාක් තියෙනවා. මේ ඔය ඔක්කොම බලන්න අපි ඉස්සරහට ඔයාලට කොහොමද මම ඔයාලට පෙන්නනවා. ඉස්සරහට ඔය ඇපල්, එතනින් ගියාම පියාස්, එතනින් පීච්, බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි ඕවා ලොකුවට වගා කරන අය ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට යම් බලන්න ඒවත් මම කැමති වලත් එක්කලා ගිහිලා ඒව ෂෙයා කරගන්න. මොකද ඇත්තටම හරිම ලස්සනයි ඉතින් ඒ දේවල්. ඉතින් ඔය වටේම යද්දි මට ඔයාලට කියන්න ඕනේ මේ බලන්න. මෙතන මේ තියෙන කොළ ජාති, කොළ නැති ගස් ටික ඔය ඔක්කොම ඇපල්, පියාස් එන්නේ වගේ ඒවා. මේ පොහොර ගැන කියද්දි ගොඩාක් මෙතන තියෙනවා. ලංකාවේ තියෙන ඒවත් එක ගත්තාම කොම්පෝස්ට් එක වෙනම තියෙනවා. මැටි ගොම පොහොර එක වෙනම තියෙනවා. පූච්චි ඒ හැම එකම වෙනම තියෙනවා. අම්බලම් මුල මතක් වෙනවා මේ වගේ තැන් වලට ආපුවම. මෙන්න මෙතනින් යහට මේ බලන්න තියෙන එක මෙන්න මේක. බලන්න. කොහො වලින් මෙහි ගොඩක් අර රස්නේ නිසා කොන්ක්‍රීට් පොළොවනේ ගොඩක් තියෙන්නේ. කදයි. නැතනි මේ මේ ඔතිය නෙල්ලලා තියෙන. මේකේ සීත වතුර දාපුවම අර සීත රැඳෙන්න. $17යි ඩොලර් 997 මේ ලොකු එක 1997. මෙහි ගොඩාක් අය ඉන්නවා තමුන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව හවස හරි එයාලගේ ෂිෆ්ට් එකෙන් පස්සේ ගෙවල් වලට ගිහිලා වැඩ කරන අය ලේබර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මම දන්නවා ලංකාවේ අයත් ගොඩක් ඉන්නවා. ඇත්තට මේක ගොඩාක් හොඳ දෙයක්. මොකද එහෙම කියන්නේ මෙහි මොන හරි වැඩක් කරන්න ගියාම ලොකු වියදමක් දරන්න ඕන. මේ බඩු වලට නෙමෙයි, මේ දේවල් වලට නෙමෙයි. අපි ලොකු වියදමක් දරන්න ඕන. ඒ මොනවද ඒකට කියන්නේ මේ බාස්කුලි. ඉතින් ඒක නිසා මෙහි ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා තමුන්ගේ දේ තමුන් කරගන්න කොහොම හරි. ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ දැන් YouTube එක බලලා ඒකේ වීඩියෝ එකක් බලලා අදක මෙහි ගොඩාක් තියෙන මේ බඩු ඔක්කොම එක සමානයි. දැන් ගෙදරක උළුහෙයක් ගත්තොත් හැම ගෙදරකම උළුහෙය සමානයි. දොර සමානයි. දොර ගන්නෙත් මේ කඩින්, උළුහෙය ගන්නෙත් මේ කඩින්. අර ඒ වගේ මේ බලන්නකො ෆ්‍රිජ් එක. ඉතින් මේ වගේ ඉලෙක්ට්‍රික් බඩුත් මෙතන ගොඩාක් තියෙනවා. ඉතින් ඔය ගොඩාක් ලස්සන ෆ්‍රිජ් ඒ වගේ ඒවා මේ මෙතන අඩුයි අනිත් තැන්කත් බලද්දී. ඉතින් ටයිල්ස් කැට දැන් බලන්නකෝ ඉලෙක්ට්‍රික් බඩු තෙක් කලාම අනිත් පැත්තේ අපි දැක්කේ ටයිල්ස් තියෙනවා. ඉතින් පේන්ටින් තියෙනවා. පේන්ට් ගෙදරකට ඕන කරන හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා නේද? මේ වගේ තැනකට ගිහිලා එකම තැනින් බඩු ටික ගන්න තියෙනවා නම්. ඇත්තටම අපි අපේ ගෙදර දොරවල් හයි කරද්දිත් මෙතනින් තමයි ගත්තේ. මම එදා තමයි දැනගත්තේ අපේ ගෙදරට ඕන කරන ඒ බඩුවේ තියෙනවා ඒ එක්ක මොකක් හරි අංකයක් තියෙනවා නැත්නම් නමක් තියෙනවා. ඒක ගිහිලා එතන ගිහිලා බලපුවාම සර්ච් කර බලපුවාම ෆෝන් එකෙන් එතනට ගිහිලා බලපුවාම ඒ ඔක්කොම එක හා සමානයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අර අපිට දැනුම තියෙනවා නම් ටිකක් ඒක ගැන හොයලා බලලා අපිට ඒක අපිටම ෆික්ස් කරගන්න පුළුවන්. මේ බලන්නකො මේ තියෙන කීයත් වර්ගය. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මේවා. ඉතින් මේ සම්බන්ධව වැඩ කරන කෙනෙක්ට නම් මාර විදිහට වටිනවා මේ තැන්. මේ ඉලෙක්ට්‍රික් ආයුධ මේ උපකරණ පුදුම විදිහට වටිනවා මාර. මං හිතන්නේ මේවා ඇත්තටම ලංකාවේ මේ වගේ ඒවා මම දැකලා තියෙන සීමිත ප්‍රමාණයයි. ඉතින් ගොඩක් වටිනවා මේ රැකියාවල් කරන අයට. මේ බලන්නකෝ තියෙන જાති ඇත්තටම හිතා ගන්න බෑ. මේ අසට ගිහිලා අපි මේ වේගෙන් යන්නේ වෙන දවසක හිමීට යන්නත් වෙනවා වගේ මට තේරෙන්නේ. මොකද ඒ තරමටම ගොඩාරිය જાති තිබ්බා. ඉතින් අපි දන්නේ නැහැ ගොඩක් දේවල්. මම නම් කොහොමද දන්නේ මේ දේවල්. ඉතින් සමහර විට ඔයාලා මගේ මේ වීඩියෝ එක බලද්දී
මේ සම්බන්ධව දන්න අය නම් ඉතින් මේ වඳුර ගනීවි. ඔය මේව දාලා තියෙන ස්ක්‍රීන් දාලා තියෙන්නේ එලගේ ආරක්ෂිත පියවරක්. අපි උතන්ට ඔයගේ තැන්වලට යදී එලාම් එකක් වදිනවා. රෙකෝඩින් වෙනවා අපි වෙහින් පිටිම. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මොකද අපි දන්නේ නැහැ මේ බඩු ගැන කොයි ආකාරයේ මිනිස්සු වෙනවද කියලා. ඉතින් බලන්න මෙහි අමතර ආදායමක් ලබන කෙනෙක් කියන තැනට ගියොත් එලට පුළුවනි ගොඩක් වෙලාවට මේ සම්බන්ධව හැකියාව තියෙන අයට මේ වගේ තැනකින් එක්කෝ සම්පූර්ණ මේ ආයුධ ගන්න පුළුවන්. නැත්තම් අපිට ලොකුවට දවස් ගාණක් ගෙදර තියාගන්න බැරි නම් අපිට මේව රෙන්ට් කරන්නත් පුළුවන් මෙතනින්. ඉතින් ඒ වගේ අවස්ථාවකුත් මෙතන තියෙනවා. ඉස්සරහට පෙන්නන්නම් ඔයාට ඒ රෙන්ට් කරන තැනත් අපි මේ තියෙන්නේ ලී. ලංකාවේ නම් අපි ලී මඩුවට යනවා නේනේ. දැන් මෙතන මේ ලීත් එහෙමයි. ලීත් හැම එකක්ම ගානට කපලා තියෙන්නේ. ඔය එක ලී එක ගණන් තමයි හැමතිස්සෙම දාන්නේ නේද. ඉතින් මේ ලී වල ප්‍රමාණය හැටියට තමයි ගෙවල් වල දේවලුත් හැදිලා තියෙන්නේ. පෑන්ට්‍රි කබඩයක් ගහන්න ගියත් එහෙමයි, වහලක් ගහන්න ගියත් එහෙමයි, මොන දේ කරන්න ගියත්. එලා ඒකම මේකට තමයි මේ හැම එකක්ම කියන්නේ. හැම ගෙදරකම ඔක්කොම සමානයි. ඉතින් ඒක මේරගේ මං හිතන විදිහට මේ රටේ බිස්නස් එකට තියෙන ලොකු සපෝට් එකක්. මේ තියෙන්නේ මං අර වලට කියපු රෙන්ට් කරන තැන. බලන්නකෝ ඒකේ තියෙන බඩු. ඉතින් ওই බඩු ඇත්තටම අපිට ගෙදරකට ගෙනල්ලා තියලා තේරුමක් නැහැ නේ ගොඩක් බඩු. ඉතින් එහෙම වුණාම අපිට පුළුවනි මේ වගේ තැනක රෙන්ට් කරන්න. ඉතින් මේකත් මමත් දැක්කේ මේ පළවෙනි වතාවට. මම ඊට ඉස්සෙල්ලා හෝම් ඩිපෝ එකට ගියාට මේ වලස්සේ නම් ගිහිලා නැහැ. මොකද මේ වාසේ යන්න තරම් මට හේතුවක් තිබ්බේ නැහැ. දැන් යන්නේත් මම ඔයාලට පෙන්නන්න ඕන කමටයි. ඉතින් මේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් ඒක ඇතුලේ මේක නම් ඉතින් ගොඩක් ලංකාවේ කැලේ බැවෙන පැල පවා තියෙනවා. දැක්කහම ඉතින් හරිම සතුටුයි. ආයි කොහොමත් මම ඔයාලත් එක්කලා ඊළඟ දවසේදී මීටත් වඩා පැල ගොඩාක් පෙන්නනවා එළියේ. ඉතින් ඒ දවස එනකන් හැමෝම සතුටින් ඉන්න. ආයි දවසක අපි හම්බ වෙමු. බයි.